සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට අද අපි බලාපොරොත්තු වෙන්නේ ලග්න පලාපල සහ ඒ වගේම ග්‍රහ මාරු පිළිබඳව සාකච්ඡා කරන්න. ඔබ හැම කෙනෙක්ම බොහෝ දුරට මේ ජ්‍යොතිෂය කියන විෂය ගැන යම් සැලකීමක් දක්වන මේ විෂයට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම වගේ දන්නවා මේක බොහෝ දුරට විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය වල නිතරම ප්‍රකාශ වෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් මම කතා කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ මෙහි යථාර්ථය ඇත්ත තත්ත්වය ඔබට පැහැදිලි කරලා දෙන්න. මේකෙදි මම කියන්නේ මේක මගේ පුද්ගලික අදහස. ඕනම කෙනෙකුට මේ සම්බන්ධයෙන් ඕනෑම අදහසක් දක්වන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපි මේ ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනි යම් ග්‍රහයක් අසුබ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සුබ හෝ අසුබ වන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මුලින් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි ග්‍රහයක් ක්‍රියාත්මක වෙන්නේ කුමන ආකාරයෙන්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව අපිට ග්‍රහයක් ගෝචරයෙන් ගිය පමණින් අසුබ ඵල හෝ සුබ ඵල දෙනවා කියලා කිසිදු තීරණයක් අපිට එහෙම ගන්න බෑ. ඒ නිසා ඔය ලග්න පලාපල සහ ග්‍රහ මාරු ගැන කියද්දී බොහෝ දුරට සිද්ධ වන්නේ උප්පත්ති කේන්ද්‍රයේ කිසිදු ග්‍රහ පීඨීමක් ගැන නොසැලකිල්ලෙන් ඒ ගැන අවධානය යොමු නොකර ග්‍රහයෙක් ගමන් ගන්න ආකාරය ගැන පමණක් සැලකිල්ලට අරගෙන කරන දෙයක්. ජ්‍යොතිෂයේදී ග්‍රහ ගෝචරය කියන එක ඉතා වැදගත්. ග්‍රහ ගෝචරයෙන් තමයි තීරණය කරන්නේ ග්‍රහයෙක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එහිදී ක්‍රියාත්මක වෙන ආකාරය දැනගන්න. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ කුමන ග්‍රහයද කියන එක අපිට දැනගන්න තමයි මහා දසා සහ අතුරු දසා කියන දෙකක් මේකේ හදලා තියෙන්නේ. මොකද නැත්තම් හැම ග්‍රහයකටම හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී මහා දසා අධිපතිගේ මෙහෙයවීම යටතේ අතුරු දසා අධිපති තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව ග්‍රහය 9 දෙනාටම එකම අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න බෑ. මේක ඕනම කෙනෙකුට මේක ඕනනම් මම සරල උදාහරණයකින් පැහැදිලි කරනවා නම් අපි හිතමු රියදුරු පුහුණුවකදී පුහුණු කරන පුද්ගලයා සහ තව අපි 9 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙම හිතුවොත් අපිට මේ පුහුණු කරන පුද්ගලයා සහ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ එකයිකට පමණයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ 9 දෙනාම මේ වාහනය පදවන්න ගියොත් ලොකු ගැටලුවකට වෙනවා. ජ්‍යොතිෂයේදී ඒකම තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ ග්‍රහය 9 දෙනාම එකම ආකාරයකට එකම මොහොතක ක්‍රියාත්මක වුණොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා. මොකද එක ග්‍රහයක් සුබ ඵල දෙනවා, තවත් ග්‍රහයක් අසුබ ඵල දෙනවා. එතකොට ඒ නිසා කවුද සුබ ඵල දෙන්නේ කවුද අසුබ ඵල දෙන්නේ කියලා අපි හොයාගන්න ලොකු ගැටලුවකට යනවනේ. ඒ නිසා මහා දස අතුරු දස අධිපති තමයි මේ තීරණය අවසන් වශයෙන් තීරණය කරන්නේ. කියන්නේ මහා දස අධිපතිගේ මෙහෙයවීම යටි අතුරු දස අධිපති තමයි අවසන් තීරණය දෙන්නේ. ඒ නිසා ඒ ගැන අවබෝධයක් නොකර උප්පත්ති ග්‍රහ පිහිටීම් ගැන අවබෝධයක් නොකර මේ ග්‍රහයේ පිටතින් බලලා තමයි මේක කරන්නේ. ඉතින් මේක කොච්චර ප්‍රායෝගිකද කියන එක ඔබ බලන්න පුළුවන්. ඔය ලග්න පලාපල කියන අයගෙන් අපි හිතුවොත් දැන් ලංකාවේ දැනට ජනගහනය ගත්තොත් 2 කෝටි 17 ලක්ෂයක් ඉන්නවනේ. එතකොට 2 කෝටි 17 ලක්ෂය ගත්තොත් අපි සාමාන්‍යයෙන් ඕක 12ට බෙදුවොත් ලක්ෂ 18ක් විතර වෙනවනේ. එතකොට මේ එකම සිද්ධිය මේ ලක්ෂ 18කට වෙනවද කියන එක ඔබට හිතා ගන්න පුළුවන්. ඉතින් ලක්ෂ 18කට නෙමෙයි මම හිතන්නේ මේක සාමාන්‍යයෙන් 1000කටවත් මේ කියන සිද්ධිදාමේ වෙනවද කියලා ඔබට කාට හෝ පරිශීලනයක් කරන්න පුළුවන්. මොකද එහෙම වෙන්න බෑ. මොකද හැම කෙනාටම මේ ග්‍රහයෝ උප්පත්තියේදී යම් බලයක් දෙනවා. මේ බලය දන්නේ නැතුව දැන් අපි හිතනවා දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් කියලා අපි කියමු. ඒ ස්වාමීන් වහන්සේ අපිට චීවරයක් දරාගෙන හිටපු පමණින් ස්වාමීන් වහන්සේ කොයි වගේ ගුණගරුක කෙනෙක්ද? එයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එයා අසුරු කරන්නේ කවුද? ඔය තොරතුරු අපිට කියන්න බෑනේ. ඉතින් අපි එහෙමනම් එයා ගැන විශේෂ තොරතුරු හොයන්න ඕනේ. ඒ වගේ තමයි ග්‍රහයෙක් අපිට පිටතින් බලලා මේ ග්‍රහයෙක් ගැන අපිට තොරතුරු කියන්න බෑ. මේ ග්‍රහයා උප්පත්තියේදී නිවේදනය කරන භාව තියෙනවා කෘෂ්ණමූර්ති ක්‍රමයේ ගත්තොත්. එහිදී ඒ ග්‍රහයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් විවිධාකාර තියෙනවා මේ අවස්ථාවන්. එහෙම නැතුව ඒක දන්නේ නැතුව එයා දැන් අපි හිතමු සිකුරු දසාව කියලා. සිකුරු දසාව ගත්පම්නේ හැමෝටම සිකුරු එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
සමහර කෙනෙකුට මේ සිකුරු ක්‍රියාත්මක වෙන්න පුළුවන් සුබඵල දෙන විදිහට. ඒ සුබඵල දෙන එක එකිනෙකාට වෙනස්. මේක අපි සරල උදාහරණයකින් කිව්වොත් නිවුණු දෙන්නෙක් අපි ගත්තා. දෙන්නට දෙවිදිහකට තමයි මේ සිකුරු ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒක හේතුව මේ ක්‍රිෂ්ණමූර්ති වගේ ක්‍රමයකදී පමණයි මම හිතන්නේ ඒක බොහෝ දුරට අඳුන ගන්න පුළුවන්. අපිට සාමාන්‍ය ජ්‍යොතිෂයේදී මේක අඳුන ගන්න අමාරුයි. එහිදී දැන් උප කියන අවස්ථාවට ගියපුවම මේ උප කියනවා මේ වෙනත් දෙයක්. ඒ කියන්නේ දෙන්නගේ දෙවිදිහක ක්‍රියාත්මක වන ආකාරය මේ උප තමයි මේක පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා එහෙම නැතුව අපිට මේ ග්‍රහයෙක් කොහේ හෝ ගියේ පමණින් එහෙම අසුබ බල දෙන්න කිසිම ග්‍රහයෙකුට බෑ ඇත්ත. කතාව. ඉතින් ඒක ඔබ විමසිල්ලෙන් බලන්න. ඉතින් මේක මම කියන්නේ මේක කාට හෝ පුළුවන් මේක සම්බන්ධයෙන් මම මුලින් කිව්වා වගේ සමීක්ෂණයක් කරන්න 1000ක් අරගෙන කරොත් තේරුම් ගන්න පුළුවන් මේ 1000න් කී දෙනෙකුට මේක බලපාලා තියෙනවද සාර්ථක වෙලා තියෙනවද කියන එක. ඒකදී මම හිතන්නේ 105කට විතර ප්‍රමාණයකට මේක සාර්ථක වෙන්න පුළුවන්. ඒක ඇත්තටම මේක සම්භාවිතාවයේ කියන න්‍යාය යටතේ තමයි ඒක අපි අහඹු ලෙස යම් දෙයක් කරපුවාම 105ක් විතර සාර්ථක වීම ඒක මේ ජ්‍යොතිෂයේ සිද්ධාන්ත මත වන එකක් නෙමෙයි. ඒක අහඹු ලෙස වෙන සිද්ධියක් නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ එහෙම අහඹු ලෙස වෙන්න පුළුවන්. ඒක අර කනගාටුදායකම தත්ත්වය තමයි මේක එහෙම කරපුවාම මේකෙන් 95%කට මේක හරියන්න පුළුවන්. අපි හිතමු ඒකත් බොහෝ දුරට මේ මනෝවිද්‍යාව කියන කරුණ මත තමයි මේක සාර්ථක වෙන්නේ. මොකද මනෝවිද්‍යාවෙන් දැන් අපි දන්නවා යම් දෙයක් අපේ මනසට ගියපුවාම මේක ක්‍රියාත්මක වීම ඒකෙත් බලපාන ජ්‍යොතිෂයට වඩා ඒ පුද්ගලයා මනෝවිද්‍යාත්මක හිතන ආකාරය එක්ක යම් දෙයක් සාර්ථක වෙන්න පුළුවන්. නමුත් 95%කට මේක අසාර්ථක වෙනවා. මොකද එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ 100%ක් මේක බලපාන්නේ නැහැ. ඒ කියන්නේ කාටවත් එහෙම ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ මේ ග්‍රහ ගෝචරය කියන එක සැලකිල්ලට ගත්තොත්. ඉතින් එහිදී කනගාටුදායකම தත්ත්වය තමයි 95%ක්ම අපේක්ෂා බංගත්වයටපත් වෙනවා මේ වගේ කියන අපි තොරතුරු නිසා මේ වැරදි තොරතුරු හේතුවෙන් 95%ක් මම දැක්ක මේ මෑතකදී එක්තරා YouTube නාලිකාවක තිබුණ මේ පලාපල වලට එක්කෙනෙක් දාලා තිබුණා මේ එයාගේ අදහස් දක්වලා තිබුණා. එයා දක්වලා තිබුණෙත් මේ ඔබ කියනවා අපි අහනවා අපි හැමදාම එක තැන කියලා. ඉතින් ඇත්තටම ඒක හරි කනගාටුදායක තත්ත්වයක්. ඒ කනගාටුදායක තත්ත්වය කියන්නේ මේමයි ජ්‍යොතිෂය පිළිගන්න මේ අපිත් එක්ක මේ සම්බන්ධ වෙන පිරිසට තමයි මේ අපි මේ හානියක් කරන්නේ. මොකද දැන් පිළිගන්නේ නැති කෙනෙකුට මේක ගැටලුවක් වෙන්නේ නැහැනේ. නමුත් පිළිගන්න කෙනෙක් තමයි අපි මේකෙදි අපහසුතාවයට පත් කරන්නේ. ඇත්තට මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මොකද ඒගොල්ලෝගෙන් තමයි මේ ජ්‍යොතිෂ වේදීන් කියන පිරිස යැපෙන්නේ. ඉතින් තමන්ගේ සේවාදායකයා මේ වගේ බොරුවක් කියලා මේ වගේ අපහසුතාවයට පත් කරනවා නම් ඉතින් මම කියන්නේ ඒක හරීම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා මේ தත්ත්වය තේරුම් අරගෙන මම කියන්නේ මේ වගේ දේවල් නොකර ඉන්නව නම් හොඳයි කියලා මම නම් අදහස් කරන්නේ. ඒ කියන්නේ මීට වැඩිය ජ්‍යොතිෂයේදී යම් පුද්ගලයෙකුට ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය ක්‍රමවේදයක් තියෙනවා මේ ජ්‍යොතිෂය තුළ. ඒක අපි වෙනම පැහැදිලි කරන්නම් වෙනම ඒ යටදී සාකච්ඡාවක් කරලා. මොකද මේක ඒකෙදී උපති ග්‍රහ පිහිටීම් අරගෙන අපිට පුළුවන් උපති ග්‍රහ පිහිටීමත් එක්ක මේ පුද්ගලයාට මොනවද මනෝවිද්‍යාත්මකව ගත්තොත් අර හැදූ අත කියලා තියෙනවා. ඒ කියන්නේ හැකියාවන්, දුබලතා, අවස්ථා සහ තර්ජන කියන එක. ඒකට අපිට ওই ටික අඳුරගත්තොත් අපේ ජන්මපත්‍රය තුලින් අපිට සාර්ථක ගමනක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ වගේ දෙයක් නොකර අනවශ්‍ය දෙයක් වෙනුවෙන් ඔබේ වටිනා කාලය කැප කරනවද නැද්ද කියන එක ඔබ අවසන් වශයෙන් තීරණයක් ගන්න. මේ මගේ මේ අදහසක් පමණයි. ඕනම කෙනෙකුට මම මුලින් කිව්වා වගේ මේ සම්බන්ධයෙන් ඕනම මතයක් පළ කරන්න පුළුවන්. ඒකට අවස්ථාව තියෙනවා. අපි ඒ වෙනුවෙන් ඕනම දෙයක් බාර ගන්න අපි සූදානම්. එහෙනම් ඔබට සියලු දෙනාට බොහොම ස්තුතියි. පිරුවන් සරණයි.